right ඔන්න පුතේ තවත් programming සම්බන්ධ ක්‍රම ලේඛනය සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ MCQ එකක් ඔයාලා ICT වල දී ඇති ගැලීම් සටහන සලකන්න. හරි මොකද්ද මේ තියෙන්නේ කියලා බලමු. read base exponentiation බලමු මොකක්ද දෙන්නේ කියලා. exponentiation වෙන්න ඕන බලය වෙන්න ඕන බලමු. right ඔව් base එකයි බලයයි. සඳහා මොකක්ද තියෙන්නේ base සඳහා 3 ලෙසද exponentiation සඳහා 4 ලෙසද ආදාන ලබා දුන් විට මෙම ගැලීම් සටහනෙහි ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා. හරි මේ බලමුකෝ. එහෙනම් මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රයක් හැඩයක්. ඒ කියන්නේ මේක ඉන්පුට් එකක් ගන්නවා. බේස් ගේ අගය සහ එක්ස්පොනන්ෂියේෂන් කියන්නේ බලය. හරි. දර්ශකය සාමාන්‍ය එහෙමනේ. දැන් දර්ශනය කියන්නේ දර්ශක ආකාරයෙන් ගත්තොත් මේන් තියෙන බේස් එක. හරි. ඒ තියෙන එක්ස්පොනන්ෂියේෂන් නැත්නම් අපි ඉන්ඩෙක්ස් කියලාත් ඒකට කියනවා. හරි. ඔක තමයි දීලා තියෙන්නේ. right? හරිනේ. හරි. දැන් බලමු count කියන variable එක 1යි result කියන variable එක 1යිලු දැනට. count කියන variable එක 1යි. ඒ වගේම result කියන variable එකත් 1යි. හරි. දැන් මොකද වෙන්නේ? result කියන variable එක වෙනස් වෙනවා පුතේ. result කියන එක්කෙනාව base ගෙන් ගුණ කරාම එහෙනම් result කියන එක base එක කීයද දැන්? base එක sorry මෙතන දීලා තියෙන්නේ මම කියන්නම් 3 මම 3 කියලා ලියන්නම්. රවි පැටලෙන්නේ නැහනේ. base එක 3යි exponentiation එක 4යි. ඒක මොකක්ද ලියන්නද? මම ලියන්නම් base එක 3යි exponentiation එක 4යි. ඔහොම තියමුකෝ අපි. right. දැන් බලමු. දැන් count සමාන 1යි result සමාන 1යි. මෙතන process එකක් වෙනවා. ඊට පස්සේ ඊගාව process එක මොකද්ද? result කියන එක සමාන වෙනවා පුතා. result කියන එක base එකකින් ගුණ කරාම result කියන එක 1 base එක 3. එහෙනම් 1 3ෙන් ගුණ කරාම දැන් අලුත් අගය 1 වරක් 3යි. හරි? ඊට පස්සේ යනවා count එකේ increment එකක් එනවානේ. එකකින් වැඩි වෙනවා. count කියන අගය එකකින් වැඩි වෙනවා. කීයද? count කියන එක දැන් 1යි. එහෙනම් ඊළඟට දැන් 2 වෙනවා. එකකින් වැඩි වුණාම 2යි. ඊට පස්සේ යනවා is count is equal or less than exponentiation. ඒ කියන්නේ x ට වඩා අඩුද කියලා බලන්න ඕන. සමාන හෝ අඩුද කියලා. right? count එක කීයද පුතේ දැන් 2යි. exponentiation එක කීයද? 4යි. අඩුයි නේද? 2 සහ 4 සංසන්දනය කරාම ඒක yes වෙනවනේ. yes. එහෙනම් ආයෙත් එනවා. ආයෙත් ඇවිල්ලා දැන් කියන result කියන එක කෙනාව base ගෙන් ගුණ කරන්නලු. දැන් result එක කීයද පුතේ? 3. base එක 3 3 වරක් 3 9යි. ඊට පස්සේ count එකේ අග එකකින් වැඩි වෙනවා. එහෙනම් 3යි. දැන් මොකද්ද වෙන්නේ? ආයෙත් අහනවා count කියන එක කෙනා exponentiation එකට වඩා නැත්නම් දර්ශකයට වඩා මේ බලයට වඩා අඩුද කියලා අහනවා. count කියන එක කෙනා 3යි බලයට වඩා අඩු yes. එහෙනම් ආපහු සරක් run වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? result base ආයෙ ගුණ වෙනවා මේ දෙන්න. base එක 3යි result එක 9යි. එහෙනම් 9 වරක් 3 27යි. count එක මොකද වෙන්නේ? එකකින් වැඩි වෙනවා. එහෙනම් 4යි. ආයෙත් අහනවා දැන් මොකද්ද? count කියන එක කෙනා සමානයි හෝ කුඩායිද කියලා අහන්නේ ඈ. කාට වඩාද? exponentiation එකට වඩා. එහෙනම් 4 ඉන්නේ. එයාට වඩා 4 කුඩා නෑ. නමුත් සමානයි. එහෙනම් yes ආයෙ යනවා. result එක base ගේ ගුණ වෙනවා. result එක 27යි base 3යි. 27 වරක් 3 කීයද? 81යි. දැන් මොකද වෙන්නේ? 81. ඊට පස්සේ count එක එකකින් වැඩි වෙනවා 5යි. හරිද? දැන් කියනවා is count is equal or smaller than නැත්නම් less than exponentiation. දැන් ඇවිල්ලා count එකගේ 5යි 4ට වඩා සමානත් නැහැ 4ට වඩා අඩුත් නැහැ. 4ට සමානත් නැහැ 4ට වඩා අඩුත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ selection එක දැන් no වෙනවා. no වුණායින් පස්සේ print result එක කීයද දැන්? 81යි. එහෙනම් උත්තරේ 81යි. මේක මෙච්චර දුරම පැහැදිලි කරේ ඉස්සෙල්ලාම අල්ලගන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. හොඳේ. මම පැහැදිලි කරේ මේ flow chart එක කොහොමද run වෙන්නේ කියලා පෙන්වන්න ඕන නිසා. මෙතන තියෙන සරලම ගත්තොත් අපි දර්ශක ආකාරයෙන් දුන්නොත් එහෙම එයා මොකද වෙලා තියෙන්නේ මෙතන? සුළු වෙලා යාගේ උත්තරේ අරන් තියෙනවා. 3 4 පාරක් ගුණ වෙනවා. ඒකට උත්තරේ එනවා අපිට 81ක්. ඔක තමයි මෙතන සරලම වෙලා තියෙන ෆන්ක්ෂන් එක. right. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.